හරි අපි කෙලින්ම කතාවට බහිමු. අද අපි මේ විශ්ලේෂණයෙන් කතා කරන්න යන්නේ අන්තර්ජාලය පුරාම විශේෂයෙන්ම Reddit සහ YouTube වගේ තැන්වල ලැබුගින්නක් වගේ පැතිරිලා තියෙන අතිශය ජනප්‍රිය ඒ වගේම බියකරු මාතෘකාවක් ගැනයි. ඔව් ඒ තමයි Red Room සංකල්පය. අපි මේ මූලාශ්‍ර හරහා ගැඹුරටම ගිහින් බලමු මේ බියකරු කතන්දරවල කොච්චරක් ඇත්තක් තියෙනවද කොච්චරක් සයිබර් ආරක්ෂණ කරුණු මත පදනම් වෙලා තියෙනවද කියලා. සැබෑ ලෝකයේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන අපි හැමෝම අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ දෙයක් මේක. ඉතින් මොකක්ද ඇත්තටම මේ Red Room කියන්නේ? මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට මේක ප්‍රධාන වශයෙන් අන්තර්ජාලයේ තියෙන බියකරු ජනප්‍රවාදයක්. මේ කතාවලින් කියවෙන්නේ Red Room කියන්නේ dark web එකේ ක්‍රියාත්මක වෙන අතිශය රහසිගත අඩවි විශේෂයක් කියලයි. ඒ වගේම rumors ඒ කියන්නේ කටකතා පැතිරලා කියනවා මිනිස්සුන්ට විවිධ වදහිංසා කරන ආකාරය සජීවීව බලන්න ඩොලර් දහස් ගණනින් පූජා කරලා මේවට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා කියලා. හිතා ගන්නත් අමාරුයි නේද? හැබැයි මේ බියකරු කතන්දර අහලා කලබල වෙන්න කලින් අපි තාර්කිකව එක වැදගත් ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ වගේ සැඟවුණු ඩාර්ක් වෙබ් ජාලයක් හරහා කිසිම බාධාවක් නැතුව උසස් තත්වයේ සජීවී විකාශනයක්, ඒ කියන්නේ high quality live streaming එකක් කරන එක තාක්ෂණිකව ඇත්තදක කරන්න පුළුවන් දෙයක්ද? අපි මේකේ සැබෑ තාක්ෂණික පසුබිම මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න එක මේ වෙලාවේ අතිශයින්ම තීරණාත්මකයි. මේකදී අපිට පැහැදිලිවම පේනවා මේ මිත්‍යාවයි සැබෑ යථාර්ථයයි අතර තියෙන ලොකු පරතරය. සයිබර් ආරක්ෂක විශේෂඥයින් ඊටම පැහැදිලිව කියනවා මේ කතා සම්පූර්ණ බොරු කියලා. ඇයි දන්නවද? ඩාර්ක් වෙබ් එක ක්‍රියාත්මක වෙන්න Tor වගේ නෙට්වර්ක් එකකට මේ වගේ උසස් තත්වයේ වීඩියෝ විකාශනයක් කරන්න තරම් බෑන්ඩ්විඩ්ත් එකක්, කියන්නේ දත්ත හුවමාරු කිරීමේ ධාරිතාවක් කොහොමවත් නැහැ. Tor ජාලයක් කියන්නේ ලෝකේ පුරා විසිරලා තියෙන පරිගණක ගණනාවක් හරහා දත්ත යවන පද්ධතියක්. ඒ නිසා ඒක සාමාන්‍ය අන්තර්ජාලයට වඩා ගොඩක් මන්දගාමී. ඉතින් මේ වගේ ස්ලෝ නෙට්වර්ක් එකකින් HD live stream කරනවා කියන්නේ සරලවම කිව්වොත් තාක්ෂණිකව කිසිසේත්ම ප්‍රායෝගික නැති දෙයක්. එහෙනම් මේක ඇතුලේ ඇත්තටම මොකද්ද වෙන්නේ? මූලාශ්‍ර අපිට පෙන්වලා දෙනවා මේ හැමදේම පිටුපස තියන්නේ ඊටමත් සරල හැබැයි සූක්ෂම වංචාවක් කියලා. මුලින්ම ඒගොල්ලෝ අපේ කුතුහලයේ ඇවිස්සන විදිහේ බොරු ලින්ක් එකක් දීලා අපිව රවටා ගන්නවා. ඊට පස්සේ කියනවා මේක බලන්න නම් බිට්කොයින් වලින් ගෙවන්න කියලා. ක්‍රිප්ටෝකරන්සි හරහා ගනුදෙනු කරද්දී ඒ මුදල් යන්නේ කාටද කියලා හොයාගන්න බැහැනේ. අන්නේ රහසිගත බව පාවිච්චි කරලා අන්තිමට මේ මුදල් ටික හොරාගන්න එක තමයි මෙයාගේ එකම අරමුණ. දැන් ඔබ හිතනවා ඇති ඒ සල්ලි ගෙව්වට පස්සේ මොනවා හරි පෙන්නනවා ඇති කියලා නේද? ඔව් ඒකට උත්තරේ තමයි බිඳුව. ඇත්තටම අර බිට්කොයින් ගෙව්වට පස්සේ ඔබට ලැබෙන්නේ සම්පූර්ණ බිඳුවක්. කිසිම දෙයක් වෙන්නේ නැහැ. අර දුන්න ලින්ක් එක කිසිසේත්ම වැඩ කරන්නේ නැහැ. වෙන්නේ එකම එක දෙයයි ඔබේ වටිනා මුදල් ටික සම්පූර්ණයෙන්ම නැති කියලා යනවා. සරලවම කිව්වොත් මේක තනිකරම මූල්‍ය වංචාවක් විතරයි. ඩාර්ක් වෙබ් එකෙන් ඔබට ජනප්‍රිය සංස්කෘතියේ ආරම්භය. අපේ මූලාශ්‍රවලින් පෙන්වා දෙන තවත් ඉතාම සිත්කරන කරුණක් තමයි මේ Red Room කියන සංකල්පය ඩාර්ක් වෙබ් එකට විතරක් සීමා වුණ දෙයක් නෙමෙයි කියන එක. මේක ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ තදින්ම මුල්බැසගත්තු නමක්. මේක ප්‍රධාන වශයෙන්ම පැති දෙකකින් අපිට දකින්න පුළුවන්. එකක් තමයි ජපානයේ ඉතාම ප්‍රසිද්ධ වෙලා තිබුණු ඇනිමේ ක්‍රීපි පාස්ටා කතාවක්. ඒ කතාවෙන් කිව්වේ පරිගණකයේ එන පොප් අප් එකක් ක්ලෝස් කළේ නැත්නම් ඒ පුද්ගලයා මැරෙනවා කියලා. අනිත් පැත්තෙන් මේ නම පාවිච්චි කරලා නිර්මාණය වුණු ත්‍රාසජනක චිත්‍රපට, ඒ කියන්නේ හොරර් මූවීස් ඕනතරම් තියෙනවා. ඉතින් මේකෙන් තේරෙනව නේද මේ නම මිනිස්සුන්ව බය කරන්න කොයිතරම් සාර්ථකව පාවිච්චි කරලා තියෙනවද කියලා. මේ හොයාගත්තු කරුණු සියල්ලම එකතු කරලා බැලුවම අපිට මේකේ සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙනවා. මේක හුදෙක්ම අපිව බල කරන්න හදපු මනක්කල්පිත කතාවක් විතරයි. වංචාකරුවන් කරන්නේ මිනිස්සුන්ගේ තියෙන කුතුහලය පාවිච්චි කරලා මේ වගේ දේවල් සමාජගත කරන එකයි. ඇත්තටම යම්කිසි රහසිගත දේවල් වෙන තැන් තිබුණත් ඒවා අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධිය තියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ වගේම ඩාර්ක් වෙබ් එකේ ලේසියෙන් හොයාගන්න පුළුවන් මේ හැම ලින්ක් එකක්ම වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා ගන්න අටවපු උගුල් විතරමයි. එහෙනම් මෙතන තියෙන සැබෑ අනතුර මොකක්ද? ඇත්තම අනතුර තියෙන්නේ අර කතා කරන සජීවී විකාශනවල නෙමෙයි. අපි කුතුහලයට අර වගේ බොරු ලින්ක් එකක් ක්ලික් කළොත් ඒකෙන් අපේ පරිගණකයට මෑල්වෙයාර් වගේ භයානක වෛරස් ඇතුළු වෙන්න පුළුවන්. ඒකෙන් අපේ පරිගණකයට වගේම ඒකේ තියෙන අපේ පෞද්ගලික දත්තවලද වෙන හානිය ගැන හිතලා බලන්න. තමන්ගේ බැංකු ගිණුම් වල පාස්වර්ඩ්ස්, පෞද්ගලික ඡායාරූප රැන්සම්වෙයාර් එකට අහුවෙලා හැකවරුන්ගේ අතට යන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි. අන්න ඒක තමයි කවුරුත් කතා නොහරන, හැබැයි අපි අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ සැබෑ තර්ජනීය.
ඉතින් අවසාන වශයෙන් මේ පැහැදිලි කිරීමෙන් පස්සේ මම එක ප්‍රබල ප්‍රශ්නයක් ඉදිරි කරලා යන්නම්. මේ තරම් ලොකු සයිබර් ආරක්ෂණ අවදානම් සහ මුදල් වංචා තියෙනවා කියලා දැන් අපි පැහැදිලිවම දන්නවා. එහෙම දැනත් කිසිව පදනමක් නැති බොරු අන්තර්ජාල කතාවක් වෙනුවෙන් තමන්ගේ වටිනා පෞද්ගලික දත්ත සහ ඩිජිටල් ආරක්ෂාව අනතුරේ දාගන්න එක ඇත්තටම වටිනවද? ඒ ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලන්න. මේ වගේ දේවල් ගැන නිවැරදි අවබෝධයකින් ඉන්න එක අපේ ඩිජිටල් ජීවිතය ආරක්ෂාවට අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වේවි.